Hello everyone, welcome back to my YouTube channel. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද AI tool එකක් භාවිත කරලා අපේ පාඩමකට අවශ්‍ය මියුසික් එකක් නැත්නම් සින්දුවක් ලේසියෙන්ම සකස් කරගන්න කියලා. ඉතින් ඔයාලා දන්නවා අපිට පාඩමකට ළමයින්ගේ අවධානය ලබා ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි වීඩියෝ ක්ලිප් එකක් නැත්නම් සින්දුවක් පින්තූරයක් වගේ දෙයක් භාවිත කරන එක. ඉතින් හැම වෙලාවෙම අපිට අවශ්‍ය විදිහේ පින්තූර නැත්නම් වීඩියෝ ක්ලිප්ස් හොයාගන්න ඇත්තටම අමාරුයි. ඉතින් එහෙම වෙලාවට අපිට AI tool එකක් භාවිත කරලා මේ වගේ ලේසියෙන්ම අපිට අවශ්‍ය ආකාරයේ නිර්මාණයක් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට ChatGPT සහ Suno කියන වෙබ්සයිට්ස් භාවිත කරලා සින්දුවක් සකස් කරගන්න ආකාරය තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් අපි වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම ඔයා යන්න ඕනේ Google එකට ගිහිලා සර්ච් කරන්න ඕනේ Suno AI කියලා. ඉතින් ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් පෙන්නනවා. මෙන්න මෙතන මේ මුලින්ම තියෙන මෙන්න මේ තැබිලි පාට ලෝගෝ එකක් තියෙන මේ Suno කියන එකට තමයි ඔයා යන්න ඕනේ. ඉතින් ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට මේ විදිහට sign up වෙන්න අවශ්‍ය window එක open වෙනවා. මෙතනදී ඔයා මේ details fill කරන්න යන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතනින් Google තෝරලා ඉදිරියට යන්න. එතකොට ඔයාට මේ වගේ ඔයාගේ Google account තියෙන window එකක් open වෙයි. එතනින් ඉතින් ඔයාගේ email එක තෝරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මේ Suno app එක open වෙලා පේනවා. ඉතින් මෙතනදී අපිට විවිධ voices පාවිච්චි කරන්න වගේම විවිධ style එකට music create කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි ඔයාගේ script එක දෙන්න ඕනේ නැත්නම් lyrics ටික ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන සින්දුව generate කරලා බලන්න. ඉතින් ඔයා ලිව්ව සින්දුවකට music එකක් නම් create කරන්න යන්නේ ඔයාට පුළුවන් ඔයා හදාගත්ත සින්දුව මෙතෙන්ට ලබා දෙන්න. එහෙම නැතුව ඔයාට idea එකක් විතරක් නම් තියෙන්නේ සින්දුවක් generate කරගන්න අවශ්‍ය නම් නැත්නම් lyrics ටිකක් ලියා ගන්න අවශ්‍ය නම් ඔයාට ඒකත් කරන්න පුළුවන් ChatGPT වගේ app එකක් භාවිතා කරලා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ අපිට idea එකක් විතරක් තියෙන අවස්ථාවක කොහොමද ChatGPT එකට කියලා lyrics ටික ලියාගෙන මේ විදිහට සින්දුවක් generate කරගන්න කියලා. ඉතින් අපි ඊළඟට යමු ChatGPT එකට. මෙතනදී අපි ChatGPT එකට ලබා දෙන අපේ idea එක තලා අදහසක් විදිහට අපිට මෙන්න මේ කියන කාරණාව ගැන සින්දුවක් හදලා දෙන්න කියලා. ඉතින් එතනදී අපිට සින්දුවේ limit එකක් ඕන කියන්න පුළුවන්. පේලි මෙන්න මේ ගානකට විතරක් මට හදලා දෙන්න කියලා. ඉතින් අපි බලමු මේ විදිහට උපදෙසක් ලබා දීලා අපිට හදලා දෙන සින්දුව මොන වගේද කියලා. ඉතින් මම මෙතනදී කිව්වා act as professional musician and generate me a song lyrics about teachers. සහ ඊළඟට මම කියලා තියෙනවා create only 10 lines කියලා. ඉතින් මෙයා අපිට උන lines 10කට හරියන්න song එකක් generate කරලා දුන්නා. line number කරලා දීලා තියෙනවා. ඉතින් අපිට මේ number sign කරගන්න එකත් කරදර නිසා අපි මෙතනදී මේ කියමු අපිට මේ line numbers අවශ්‍ය නැහැ. lyrics ටික විතරක් ලබා දෙන්න කියලා. හරි ඔන්න ඉතින් එයා අපිට numbers ටික අයින් කරලා song එකක් විදිහට නැවත create කරලා දුන්නා. ඉතින් මේ වෙලාවේ අපිට මේක copy කරගන්න පුළුවන්. copy කරගෙන අපි යමු ඊළඟට Suno app එකට. ඉතින් ඉස්සෙල්ලාම මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ add කරන්න lyrics add කරන්න කියන ධන ලකුණ තියෙන එක මත click කරලා අපේ සින්දුවේ lyrics ටික මෙතෙන්ට paste කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට පුළුවන් සින්දුවට ස්ටයිල් එකක් තෝරලා දෙන්න මොන විදිහේ සින්දුවක්ද අපිට ක්‍රියේට් කරලා ඕනේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මෙන්න මේ විදිහට එක එක ස්ටයිල්ස් තියෙනවා. cool jazz, reggae, jazz, hip hop ඔය විදිහට ඉතින් විවිධ ආකාරයේ ස්ටයිල්ස් තියෙනවා. අපි ටිකක් මේකට ගැලපෙන විදිහේ ස්ටයිල් එකක් තෝරලා බලමු. අපි මේ encouraging වගේ එකක් දීලා බලමු මොන වගේ voice එකක් හැදෙයිද කියලා. ඉතින් ඔයාලට පුළුවන් එක styles try out කරලා බලන්න. ඊට පස්සේ අපි මේක create කරලා බලමු. ඉතින් තාම මේක generate වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේ පුංචි රවුමක් කරකෙන්නේ. ඉතින් තාම මේක generate වෙන හින්දා. ඉතින් අපි සින්දුව දැන් generate වෙලා ඉවරයි.
අපි බලමු මේ එකක් ප්ලේ කරලා අපිට මොන වගේද අපේ ට්‍රැක් එක කොහොමද හැදලා ඇවිත් තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට මේ මියුසික් එක අපිට ජෙනරේට් කරලා දුන්නා. ඒ වගේම අපි ඊළඟ ස්ටයිල් එකක් චුට්ටක් try out කරලා බලමු මොන විදිහටද ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා. In a room of dreams, they stand with gentle grace, turning everyday moments into a brighter place. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේල් වොයිස් එකකින් සහ ෆීමේල් වොයිස් එකකින් අපිට ලස්සනට මේ මියුසික් ට්‍රැක් එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඒ වගේම ස්ටයිල් එකත් එතනදී ටිකක් වෙනස් විදියට හදලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ලබා දුන්නේ ඉංග්‍රීසි සින්දුවක් නැත්නම් ඉංග්‍රීසි ලිරික්ස් ටිකක් තමයි ලබා දුන්නේ. අපි බලමු සිංහල ලිරික්ස් ටිකක් දීලා මේ විදිහටම සින්දුව අපිට ජෙනරේට් කරලා දෙනවද කියලා. ඉතින් මේ වෙලාවේ මට නම් මම හදපු සිංහල සින්දුව නෑ මේ විදිහට දීලා බලන්න. අපි ඒ නිසා ඒකත් chat GPT එකෙන් මේ ගත්ත ලිරික්ස් ටිකම සිංහලට ට්‍රාන්ස්ලේට් කරගෙන ගෙනත් මෙතන බලමු. ඉතින් මේ වෙලාවේ මම Google AI Studio කියන එකට ගිහිල්ලා මගේ මේ ලිරික්ස් ටික ට්‍රාන්ස්ලේට් කරගෙන එමු. එතනදිත් අපි උපදේශක් දෙන්න ඕනේ. ඉතින් අපි රන් කරලා බලමු කොයි විදිහටද මේක අපි ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සිංහලෙන් සිංහල අකුරු වලින් සහ අපි මැසේජ් ටයිප් කරන භාෂාවෙනුත් අපිට ට්‍රාන්ස්ලේෂන් එක හම්බ වුණා. අපි චුට්ටක් කියවලා බලමු අපිට වෙනස්කමක් කරගන්න අර්ථය වෙනස් කරන වචන තියෙනවා නම් අපි චුට්ටක් ඒක එඩිට් කරලා හදාගමු. ඇත්තටම මේ වෙලාවේදී මෙතන අපිට වෙනස්කමක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ලිරික්ස් ටික කිසිම ගැටලුවක් නැතුව සිංහලට ට්‍රාන්ස්ලේට් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මෙතනදී මෙන්න මේ විදිහට සින්දුවට අදාළ ලිරික්ස් ටික කොපි කරගෙන ගිහින් මෙන්න මෙතන කලින් ලිරික්ස් ලබා දුන්නු තැනම පේස්ට් කරමු. ඉතින් ස්ටයිල්ස් එහෙම අපි වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ගොඩක් වෙලාවට එයා ඩිටෙක්ට් කරගන්නවා මොන විදිහේ ස්ටයිල් එකක්ද ඕනේ කියලා. ඉතින් අපි ක්‍රියේට් කරලා බලමු. ඉතින් අපේ එක ට්‍රැක් එකක් දැන් ජෙනරේට් වෙලා ඉවරයි. අපි ඒක try කරලා බලමු කොයි විදිහටද ප්ලේ වෙන්නේ කියලා. සිහින පිරුණු මැදුරක් තුල සාමලීලාවෙන් රැඳෙනා සාමාන්‍ය මොහොතක් වූ පවා සොඳුරු ලොවක් කරනා දෙනෙතේ ඉවසීමත්. ඇත්තටම ඔයාලට මේ වෙලාවේ බලා ගන්න පුළුවන් මාරම ලස්සනට මේ ට්‍රැක් එක අපිට ක්‍රියේට් කරලා දීලා තියෙනවා. ඉතින් අපි බලමු අනිත් ට්‍රැක් එක කොහොමද කියලා. සිහින
පිරුණු මැදුරක් තුල සවමම් යලීලාවෙන් රැඳෙනා සාමාන්‍ය මොහොතක් වුව පවා සොඳුරු ලොවක් කරනා දෙනෙතේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රැක් එකත් මාරම ලස්සනට හදලා තියෙනවා. මාරම ලයාන්විත මියුසික් එකතු කරලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී ඔයාලා දැක්කා වෙනස් කරන්න ඕනේ දේවල් කියලා මුනුත් ලබා දුන්නේ නැහැ. ලිරික්ස් ටික විතරයි දුන්නේ. ඉතින් එයා ඩිටෙක්ට් කරගන්නවා මොන විදිහේ මියුසික් එකක්ද මේ වගේ ලිරික්ස් ටිකකට ගැලපෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය හැම පාඩමකටම ගැලපෙන විදිහේ සින්දු අපිට හොයාගන්න අමාරුයි. ඇත්තටම හොයාගන්න නැති තරම්. ඉතින් මේ විදිහට අපිට ඕනම මාතෘකාවක් යටතේ ලිරික්ස් ටිකක් ලියව ගන්න සහ ඒ ලිරික්ස් ටික සින්දුවක් විදිහට ජෙනරේට් කරගන්න මේ AI tool භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ඕනම විෂයකට අදාළව මේ විදිහට ලිරික්ස් ටිකක් ලියාගන්න. ඉතින් මේ ලිරික්ස් වල ඔයාලට මොනවා හරි වෙනස් කරන්න අවශ්‍ය තැන් තියෙනවා නම් ඉතින් මේ ලිරික්ස් ටිකේ ඔයාලට මතක ඇති මෙන්න මෙතන තිබුණා සාමාන්‍ය මොහොතක් වූ පවා සොඳුරු ලවක් කරනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ඔයාලට පුළුවන් මේ සාමාන්‍ය මොහොතක් කියන එක නිකන් ලියන භාෂාවට වගේ අදාළ වගේ වෙන නිසා ඔයාලට ඉතින් මේකට මේ වගේ අවස්ථාවලදී සුදුසු වචනයක් භාවිත කරලා මේ ලිරික්ස් ටික චුට්ටක් වෙනස් කරගන්න තියෙන්නේ. ඉතින් අලුතින් සින්දුවක් හදනවට වඩා ඊටාම පහසුවෙන් මේ තියෙන සින්දුවේ අපිට ඕනේ වචන විතරක් අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ හදාගත්තු ට්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ගියාට පස්සේ ඔයාලට පේනවා තිත් තුනක් තියෙනවා. ඒ තිත් තුන මත ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඩවුන්ලෝඩ් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනදී නැවතත් ඔප්ෂන් තුනක් හම්බ වෙනවා. නමුත් අපිට මේ MP3 කියන විදිහට විතරයි මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අනිත් ෆයිල් ටයිප්ස් වලින් අපිට මේක අරගන්න විදියක් නැහැ. මොකද අපි පේ කරලා තියෙන ඇප් එකක් නෙමෙයි හින්දා. ඉතින් ඔයා පේ කරලා මේ ඇප් එක පාවිච්චි කරනවා නම් ඔයාට මේ අනිත් ඕනෑම ෆෝමැට් එකකිනුත් අරගන්න පුළුවන්. නමුත් අපිට මේ MP3 ෆෝමැට් එකකින් මේක අරගත්තම හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයා මෙන්න මේ MP3 කියන එක මත ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් එතකොට මෙතනදී අපිට පොඩි මෙසේජ් එකක් පොප් අප් වෙනවා. ඔයා මෙතනදී ඩවුන්ලෝඩ් ඉන්වී කියන එක දෙන්න. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ට්‍රැක් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද පුංචි වීඩියෝ ක්ලිප් එකක් මේ විදිහට AI tool එකක් භාවිත කරලා ක්‍රියේට් කරගන්නේ කියලා.